මාස් ඉන්ස්ටිටියුට් වෙතින් ඔබට තිළින කරන රුමේනියානු භාෂා පන්තියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. බුණුතුතුරෝර් කලින් පාඩමෙන් මම ඔයාලට රුමේනියානු ඇල්ෆබෙට් එක කියලා දුන්නා. රුමේනියානු ඇල්ෆබෙට් එකේ විශේෂ අක්ෂර 5ක් ගැනත් මම ඔයාලට කියලා දුන්න මතක ඇති. හොඳයි. අද පාඩමෙන් අපි කලින් ඉගෙනගත්ත විශේෂ අක්ෂර 5 වෙන වෙනම උදාහරණ සහිතව බලමු. පළවෙනි අක්ෂරය අ. මේකට අපි උදාහරණ කීපයක් බලමු. කාස, 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 කාස. නිවසට. ගෑනු ළමයාට ෆාත, 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 ෆාත. පිරිමි ළමයාට බයාත්, 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 බයාත්. කරුණාකර වරෝග, 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 වරෝග. සංචාරකයාට කලතෝර, 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 කලතෝර. කෝපයට කාන, 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 කාන. එතකොට වතුර ආප, 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 ආප. හරි, අපි මේ වචන ආයෙ පාරක් බලමුද? කාස, ෆාත, බයාත්, වරෝග, කලතෝර, කාන, ආප. හොඳයි. අපි දැන් ඊළඟ අක්ෂර දෙක බලමු. මේක අක්ෂර දෙකක් වුණාට උච්චාරණය කරන්නේ තනි විදියට. ඒ කියන්නේ 으. මේ අක්ෂර දෙකම උච්චාරණය එකක් වුණත් මේ එකිනෙකට වෙනස් අක්ෂර දෙකක්. රුමේනියානු භාෂාවේ මේකට රීතියක් තියෙනවා. ඒ තමයි ඊ වෙනුවට එන 으 අක්ෂරය ලෙසත් ආ වෙනුවට එන 으 අක්ෂරය ලෙස. 으 අක්ෂරයේ වචනක මුල සහ අග භාවිතා කරත් 으 අක්ෂරය භාවිතා කරන්නේ වචනක මැද. අතීත රුමේනියානුවන් 1993 දක්වා 으 අක්ෂරය වෙනුවට ඊ අක්ෂරය පමණක් භාවිතා කළත් මෙය 1993 දී රුමේනියානු රජය නිල වශයෙන් වෙනස් කර අක්ෂර දෙකක් වශයෙන් භාවිතා කරන්න පටන් ගන්නවා. හරි, අපි දැන් මේ අක්ෂර දෙකට වෙන වෙනම උදාහරණ බලමු. ප්‍රශ්නයට කොහොමද කියන්නේ? ընտրබාරේ, 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 ընտրබාරේ. මට තේරෙනවා ආම් ընතලෙග්, ආම් ընතලෙග්, ආම් ընතලෙග්, ආම් ընතලෙග්. නමුත් ընස, 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 ընස. පසදමු ඉන්කීස්, 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 ඉන්කීස්. පිටවීම ආයශී, ආයශී, ආයශී. හරි, අපි මේ වචන ටික ආයෙ පාරක් බලමුද? ընտրබාරේ, ආම් ընතලෙග්, ընස, ඉන්කීස්, ආයශී. හොඳයි, අපි ඊළඟට බලමු ආ අක්ෂරය වෙනුවට එන 으 අක්ෂරය යොදන වචන කිහිපයක්. හෙට මොයිනේ, මොයිනේ, ම ඊනේ, මොයිනේ. බල්ලා කයිනේ, 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 කයිනේ. පාන් පුයිනේ, 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 පුයිනේ. හොඳයි, ඊළඟට සිනාසීම රදේ, රදේ, රඊදේ, රයිදේ. දඩයම් කිරීම
vânătoare, 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 vânătoare. හොඳයි. අපි මේ වචන ටික ආය පාරක් බලමුද? මයිනේ, කයිනේ, පයිනේ, රදේ, වනතුආරේ. හොඳයි. ඔයාලට තේරෙන්න ඇති අක්ෂර දෙකක් වුණාට උච්චාරණය කරන විදිහ වෙනස්. එතකොට වචන වලට යොදන තැන අනුවත් ඒ වචන උච්චාරණය කරන විදිහ වෙනස් කියලා ඔයාලට මේකෙන් තේරෙන්න ඇති. හොඳයි. අපි යමු අපේ ඊළඟ අක්ෂරයට. ඊළඟ අක්ෂරය ц. මේකට උදාහරණ බලමු. රට සාර ц ආ ර ц ආ ර සාර. ස්තුති mulțumesc 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 mulțumesc. රඳවා තබා ගන්නවට සීනේ 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 සීනේ. නලයට ත්‍යාව 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 ත්‍යාව. පුළුවන් කියන එකට පොත් 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 පොත්. එතකොට මිලට ප්‍රේට්ස් 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 ප්‍රේට්ස්. මම මේ ලියලා තියෙන විදිහටම ඔයාලා උච්චාරණය කරන්න පුරුදු වෙන්න. මොකද මේවා අපි උච්චාරණය කරන විදිහට තමයි අපිට ඒක කටපාඩම් කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි ආයෙ පාරක් ඒ වචන ටික බලමු. Țară, mulțumesc, ține, țeavă, poți, preț, preț. හොඳයි. අපේ ඊළඟ අක්ෂරය ෂ. අපි මේකට උදාහරණයක් බලමු. පාසලට මොකක්ද කියන්නේ? ස්කෝල, 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 ස්කෝල. හයට ශාසෙ, 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 ශාසෙ. තැපැල් පෝෂ්ට, පෝෂ්ට, පෝෂ්ට. රතු පාටට රෝෂු, රෝෂු, රෝෂු. දොරට ඌෂ, 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 ඌෂ. මාළුවට පේෂ්ටෙ, 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 පේෂ්ටෙ. මේස් ජෝඩුවට ෂොසේතේ, 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 ෂොසේතේ. හොඳයි. අපි ආයෙ පාරක් මේ වචන ටික බලමු. Școală, șase, poștă, roșu, ușă, pește, șosete. මතක තියාගන්න. මේ විශේෂ අක්ෂර තුන යොදන සෑම විටම ඉදිරි අක්ෂරය හෝ පිටිපසු අක්ෂරයේ හඬ උච්චාරණය අඩු කරන්න වෙනවා. මේ අක්ෂර දෙක සාමාන්‍ය අක්ෂර දෙකක් වගේ උච්චාරණය කරනවා. නමුත් ෂ අක්ෂරයේ භාවිතා කරන සෑම වචනයකම උච්චාරණය කළ යුත්තේ ෂ අක්ෂරයට කොම්බුවක්, ඇලපිල්ලක්, ඉස්පිල්ලක්, එමත් නැත්නම් පාපිල්ලක් භාවිතා කිරීමෙනි. හොඳයි. ඔයාලා දැන් දන්නවා කොහොමද මේ විශේෂ අක්ෂර උච්චාරණය කරන්න කියලා. අද පාඩමෙන් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් පාඩමකින් නැවත හමු වෙමු. ලරවදරේ.